අපේ රටේ මිනිස්සු හීන දකින්න නිදාගෙන ඉන්නකොට හැබැයි ඇහැරිලා ඉන්නකොට හීන දකින්න කට්ටියත් ඉන්නවා. ඒ අය ඒ වෙනුවෙන් කැප වෙනවා, මහන්සි වෙනවා, උත්සාහ කරනවා. දැනට හරියට මාසෙකට කලින් ඒ වගේ කොල්ලෙක් ගැන මම ඕගොල්ලන්ට වීඩියෝ එකක් ගෙනාවා. ඒ තමයි අර රයන්ස් එකට හෙල්මට් එකක් අරගෙන බස් එකේ එන අවුරුදු 18 කොල්ලා. ඒ අවුරුදු 18 පුංචි කොල්ලා කිව්වා එයාගේ බයිසිකල් හීන වෙනුවෙන් එයා මහන්සි වෙනවා, වැඩ කරනවා කියලා. බයික් එකක් ගන්න නිසා මුලින්ම හෙල්මට් එකක් ගත්තා. හිමීට දැන් සල්ලි එකතු කරන් යනවා අම්මා ගාව. ඒ අවුරුදු 18 පොඩි එකා අද එයාගේ හීනෙට ගිහිල්ලා එයාගේ බයිසිකලේ අරගෙන අද මේ අලුත් බයිසිකලේ අරගෙන වැඩට ඇවිල්ලා එයා අහනවා සර් එයාගේ බයිසිකලේ ගැන වීඩියෝ එකක් කරමුද කියලා. මම කිව්වා අනිවාර්යෙන් එයාගේ බයිසිකලේ ගැන වීඩියෝ එකක් කරලා අපි මේක ලෝකෙට පෙන්නමු කියලා. මල්ලි ඔයා ඔයාගේ හීනේ යථාර්ථයක් කරගෙන ඔයාගේ බයිසිකලේ ගත්ත හැටි අනිත් අයටත් ඇහෙන්න කියමු බලන්න කොහොමද මේ කරගත්තේ කියලා. රෑත් දවල්ම නැතුව මම මහන්සිලා වැඩ කරා. අම්මා ගාව සල්ලි ඉතුරු කරන් ගියා. තවයි මට උදව් කරා. කොහොමරි මම බයික් එකක් ගත්තා. මේ මල්ලි වගේම හීන දකින්න ලංකාව ඕන තරම් කොල්ලෝ කෙල්ලෝ ඇති. හැබැයි ඔක්කොටම කියන්න තියෙන්නේ මේ මල්ලි වගේම උත්සාහයෙන් මහන්සියෙන් කැපවීමෙන් වැඩ කරොත් ඒ හීන යථාර්ථයක් බවට පත් කරගන්න පුළුවන්. ඕගොල්ලොත් ඕගොල්ලන්ගේ හීනේ මහන්සි වෙලා කැප වෙලා යථාර්ථයක් බවට පත් කරගෙන තියෙනවා නම් දාන්න මේ වීඩියෝ එකට කමෙන්ට් එකක්. Thank you.